සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා ඔයාලා හැමෝටම. අද මම ඔයාලව එක්කන් යන්න හදන්නේ ගඩලාදෙණි විහාරයට. එන්නව මාත් එක්ක. සද්ධර්ම තිලක විහාරය සහ ධර්මකීර්ති විහාරය යන නම් වලින් හඳුන්වන ගඩලාදෙණි විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ පිල්මතලා ප්‍රදේශයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක්. ක්‍රිස්තු වර්ෂ 1344 දී හතරවෙනි බෝනකබාහු රජු විසින් ඉදිකරවන ලද්දක්. මෙහි ගොඩනැගීම් සිදු කරන ලද්දේ දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ගණේශ්වරාචාර්ය විසිනි. මේ සඳහා දකුණු ඉන්දියානු සහ සිංහල ගෘහ නිර්මාණ ශිල්ප සම්ප්‍රදායන් මුසු කර ඉදිකරනු ලැබතිබෙන විශේෂත්වයක්. හින්දු හා බෞද්ධාගම අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පැවති අවධියක ගඩලාදෙණි විහාරය ඉදිකර ඇති බව එහි ගෘහ නිර්මාණ ශිල්පය දෙස බැලීමේදී පැහැදිලි වෙනවා. මෙහි විහාර ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පය පොළොන්නරුවේ ශිව දේවාලයේ ගෘහ නිර්මාණ ශිල්පය හා සමාන බවක් දක්නට ලැබෙන බව පැවසෙනවා. කළුගලින් නිම කරන ලද මෙම විහාරය එකකට එකක් පිටුපසින් පිහිටනසේ ගොඩනැගූ කාමර දෙකකින් හා පිට මණ්ඩපයකින්ද සමන්විතය. සිද්ධස්ථානය වූ අඩි 40ක් පමණ උසට ගොඩනංවා ඇති චෛත්‍ය විජයෝත්පා චෛත්‍ය නමින් හඳුන්වනවා. උස් වූ කුළුණු 4ක් මත පියස්සක් යෙදීමෙන් එයට ආරක්ෂාව සලසා ඇත. මෙහි ඇති විහාරය පැරණිතම ගොඩනැගිල්ල ලෙස සැලකෙනවා. ගඩලාදෙණිය ගෙඩිගේ සම්ප්‍රදායෙන් යුතුව නිම කරන ලද ශෛලමය ඉදිකිරීමක්. ගෙඩිගේ සම්ප්‍රදායෙන් යෙදූ මෙම ඉදිකිරීම හා සමාන ලක්ෂණ මහනුවර නාථ දේවාලයේ හා මාතලේ නාලන්දා ගෙඩිගේ ආශ්‍රිතවත දැකිය හැකි බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ වගේම මෙම විහාරය 18 වෙනි සියවසේදී මහනුවර කීර්තිසිරි රාජසිංහ රජු විසින් ප්‍රතිසංස්කරණය කරන ලද අතර ඔහු විසින් නව දේවාලයක් සහ තවත් අංග කිහිපයක්ද එක් කරන ලදී. 1980 දී විහාරස්ථානය ශ්‍රී ලංකා රජය විසින් ආරක්ෂිත පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස නම් කරලා තියෙනවා. ගඩලාදෙණිය විහාරස්ථානයේ මූලික සිද්ධස්ථානය වන්නේ විහාර සංකීර්ණයේ මධ්‍යයේ පිහිටි විහාරය හෙවත් බුද්ධ අභය භූමියයි. එය විශිෂ්ට කැටයම් සහ සැරසිලි වලින් සමන්විත වේ. විහාරය තුළ සමාධි බුද්ධ ප්‍රතිමාව මෙම හිඳි පිළිමය වසර 500කට වඩා පැරණියයි කියවෙනවා. බෝධිසත්ව ප්‍රතිමා සහ තවත් කුඩා බුද්ධ ප්‍රතිමා කිහිපයක්ද තියෙනවා. විහාරයේ බිත්තිවල 550 ජාතක කතාවලන සිදුවීම් නිරූපණය කරන බිතුසිතුවම් දැකිය හැකියි. විෂ්ණු දේවාලය. එය ප්‍රධාන විහාරයට දකුණු පැත්තේ පිහිටා ඇත. හින්දු ආගමේ ප්‍රමුඛතම දෙවිවරුන්ගෙන් කෙනෙකු වන විෂ්ණු දෙවියන්ට කැප කර ඇත. විෂ්ණු දෙවියන්ගේ භක්තිවන්ත අනුගාමිකයෙකු 4 වෙනි පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේදී මෙම දේවාලය ඉදිකරලා තියෙනවා. උස් වේදිකාවක් මත ඉදිකර ඇති තීරු 4ක් සහිත මණ්ඩපය. සංකීර්ණ කැටයම් සහ සැරසිලි සහිත මෙම මණ්ඩපෙහි අත්පා 4කින් ආයුධ දරා සිටින අයුරින් නිරූපිත විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමාවක් ඇති අතර එය ගලින් නිමවන ලද්දක්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා දැනුමටමක් එකතු කරගන්න ඇති කියලා. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.